ජාතික මෙහෙවර ආයිබන් හිතවතුනි ජාතික මෙහෙවර රැගෙන ඔබ නිවහනට ආවා. අපි අද දවසේ කතා බහ කරන මේ මාතෘකාව බොහෝ දෙනා බලාපොරොත්තු වෙන හිටි මාතෘකාවක්. මොකද අපි දන්නවා අපේ රටේ වැඩිහිටි ජනගහනයේ ප්‍රාමාණික වැඩිවීමක් අපි දකිනවා. ඉතින් මේ වැඩිවීමත් එක්ක ඔවුන්ගේ ප්‍රශ්න, ඔවුන්ගේ සෞඛ්‍ය සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ඇතුළු බොහෝ දේවල් පිළිබඳව අපි අවධානය යොමු කරනවද නැද්ද කියන ප්‍රශ්නෙත් එනවා. ඉතින් අපි ටිකක් වැඩිපුර ජාතික මෙහෙවරෙන් අපි වැඩිහිටියන් සම්බන්ධයෙන් අවධානයක් ලබා දෙනවා කියලා අපි විශ්වාසයක් තිබෙනවා. ඒකට අපිට සහයෝගය දක්වන්නේ විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහලේ වෘද්ධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමා විශේෂඥ වෛද්‍ය සිතිරාකලංග සෙනවිරත්න මහත්මයා. ඉතින් අද දවසේදීත් ડોක්ටර් ඇවිල්ලා ඉන්නවා වැඩසටහනට. ආයිබෝන් ડોක්ටර් කාලයකට පස්සේ. ડોක්ටර් මේ ඇත්තටම දැන් සුව කරගත නොහැකි වැඩිහිටි රෝගීන් ගැනයි අපි අද කතා බහ කරන්නේ අපේ මාතෘකාව. මොකද අපි දන්නවා වයසට යනවා කියන එක අපිට වළක්ව ගන්න බැරි දෙයක්. ડોක්ටර් මේ පුටුවේ ඉඳ ගන්නකොටම කිව්වා අපිටත් කවදා හරි දවසක කොහොම වෙනවා කියලා. ඒ වගේම ડોක්ටර් අපි දන්නවා මේ මාර්තු 8 වෙනිදා අපි කාන්තා දිනය සමරද්දී ડોක්ටර් විශේෂයෙන්ම කිව්වා මේ වැඩිහිටි කාන්තාවන්ටත් සුබ කාන්තා දිනයක් වේවා කියන්න කියලා. ඉතින් මේ වැඩිහිටි කාන්තාවන් සහ පුරුෂයන් සම්බන්ධයෙන් අපි මොන විදිහට කටයුතු කරත් අවසානයේදී අපිත් ඒ තත්ත්වයට ළඟා වෙන නිසා මේ කතා බහ කරන මාතෘකාව මම හිතන්නේ අනිවාර්යෙන්ම වැදගත් වෙනවා කියලා. ડોක්ටර් අපි මේ සම්පූර්ණයෙන්ම සුව කරගත නොහැකි රෝග කියන මාතෘකාවට આવතින් මොකක්ද ඇත්තටම මේ සම්පූර්ණයෙන්ම සුව කරන්න බැරි රෝග කියලා අපි හඳුන්වන්නේ? ඔව්. ඇත්තටම මේ අපි ගොඩක් අවධානය යොමු වෙන්නේ නැති පැත්තක් කියලා කියන්න කැමතියි. වෛද්‍යවරු වශයෙන්ත් අපි කැමතියි ඇත්තටම ලෙඩක් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් නම් සහ මේ රෝගීනොත් හැමදෙස්සෙම බලාපොරොත්තු වෙන්නේ රෝගයක් 100% සුව කරගන්න. නමුත් අවාසනාවකට සමහර රෝග වර්ග තියෙනවා විශේෂයෙන්ම මේ වයස්ගත වීමත් සමග සැදෙන රෝග වර්ග 100% සුව කරගන්න බෑ. උදාහරණයක් කියලා විදිහට ගත්තොත් ඔබලා දන්නවා කැන්සර් කියන එක තියෙන නේද? මේ පිළිකා. ඒතර පිළිකා රෝග මේ 100% සුව කරගත හැකි තත්ත්වයේ තියෙන විශේෂයෙන් මූලික අවස්ථාව අඳුරගත්තම සමහර පිළිකා වර්ග තියෙනවා ඔබ දන්නවා අඳුරා ගන්න ක්‍රම ගොඩාක් දුරට පැතිරිච්ච අවස්ථාවක තමයි තියෙන්නේ. සමහර විට මේ දැන් කීපයක මේ පිළිකා රෝගය අඳුර ගන්න ලැබෙනවා. මේ වගේ අවස්ථාවලට මේ ප්‍රතිකාර ලබා දුන්නත් සමහර වෙලාවට මේ අපි දකිනවා සමහර රෝගීන් එන්න වෙනස් වෙනවා. මේ ලෙඩේ පැතිරෙනවා වේත වල රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. හොඳ වෙන්නේ නැහැ. ඒකට අපි අඳුර ගන්නවා මේගොල්ලෝ මේ රෝගීන් සම්පූර්ණයෙන්ම 100% සුව කරගත හැකි තත්ත්වයේ නෙමෙයි ඉන්නේ. ලෙඩේ වැඩි වෙන බව අපි මූලිකවම අපි මේ කල්තියා දැනගන්න පුළුවන් තත්ත්වයක් එනවා. මේ කැන්සර් විතරක් නෙමෙයි. ඒ වගේම තවත් රෝග වර්ග තියෙනවා. අපි මේ මෙතෙන්දිම කතා කරා ඩිමෙන්ෂියා පිළිබඳව. ඒකවල ඩිමෙන්ෂියාවත් දැන් මොළයේ ඇතිවන මේ ලෙඩක් ඒක මේ කාලයත් සමගම එන්න වැඩි වෙනවා. මූලික අවස්ථාවේදී ඩිමෙන්ෂියාවට ප්‍රතිකාර කරලා මේ රෝග තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණත් මේ ගොඩාක් පසු තත්ත්වයට ආවට පස්සේ මේ ගොඩාක් අයට තමන්ගේ මේ ළඟ මේ පවුලේ අයවත් අමතක වෙන තත්ත්වයටපත් වෙනවා සහ කන්න බොන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මේ ආකාර ඩිමෙන්ෂියා ගොඩාක් වර්ධනය වෙන තත්ත්වයට ආවමත් අපි කියනවා දැන් මේකත් සුව කරගත නොහැකි රෝගී තත්ත්වයක්. එතකොට අපිට බේත් දීලා ලෙඩේ හොඳ කරන පැත්තට නෙමෙයි අපි බලන්න ඕන. අපි වෙනත් දෙයකට අපි අවධානය යොමු කරලා මේ අපහසුතාවවලට ප්‍රතිකාර කිරීමට අපි උනන්දු වෙනවා. ඊට අමතරව තියෙන තවත් ස්නායු පද්ධතිය තියෙන රෝග වර්ග පාකින්සන් රෝගය කියන එක දැන් ගොඩක් මේ අපි සුලභව දකින්න ලැබෙන මේ වැඩිහිටි ජනගහනය වැඩි වීමත් සමගම මේකත් ඩිමෙන්ෂියා වගේ එන්න වර්ධනය වෙන රෝගයක්. සම්පූර්ණයෙන්ම හොඳ කරන්න ලේත් හොයාගෙන නැහැ. තව තියෙන ස්නායු පද්ධතිය මෝටර් නියුරෝන් ඩිසීස් කියලා ලෙඩක් තියෙනවා. මේ වගේ ලෙඩ වර්ග තියෙනවා එන්න වැඩි වෙනවා. මේවට අමතරව මේ ඔබලා අහලා ඇති මේ ඉන්ද්‍රියන් අක්‍රමණය වෙන තත්ත්වයටපත් වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ සුළුම එකක් තමයි වකුගඩු රෝගය. වකුගඩු රෝගය දැන් තරුණ කෙනෙක්ට හැදුනොත් වකුගඩුවක් බද්ධ කරන්න පුළුවන්. නමුත් වකුගඩු රෝගය අපි හිතමු ගොඩක් වයසක කෙනෙක්ට අවුරුදු 80ක මේ 75ක 80ක ගොඩක් ලෙඩ තියෙන කෙනෙක්ට වකුගඩු රෝගය හැදුණා කියලා වකුගඩුවක් බද්ධ කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි අර ඩයලයිසිස් මේක මගින් ක්‍රමයේ මගින් ඔවුන්ගේ මේ ලක්ෂණ පවත්වාගෙන යනවා. සමහර අයට ඩයලයිසිස් කියන දේ කැමතිත් නැහැ සමහර අය. ඉතින් මේ තත්ත්වයන් යටතේ මේ ලෙඩේ එන්න වැඩි වෙන අවස්ථාවක් විතරයි තියෙන්නේ. මේක නැවත මුල් තත්ත්වයට රිවර්ස් කරලා ගන්න බැරි අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ වගේ වකුගඩු අකර්මණ්‍ය විතරක් නෙමෙයි මේ හදවතේ අකර්මණ්‍යතාව තියෙන heart failure කියලා අපි කියනවා. පෙනහල්ලේ අකර්මණ්‍යතාව කියන අපි කියන COPD රෝගය කියලා තියෙනවා. පෙනහල්ලේ තන්තු බැඳෙන තත්ත්වයන් වෙනවා. lung fibrosis කියලා. ඒ වගේම මේ අනිත් අවයවයන් ගත්තොත් අක්මා රෝග තියෙනවා. ගොඩක් වෙලාවට මේ ඔය දිවඩියාව වැඩි නිසා සහ මත්පැන් පානය කිරීම ගොඩක් කරන අය ගොඩක් මේ
අපමාව රෝගවලට ලක්ෂණ ඇති මේ වගේ මේ ඉන්ද්‍රිය අකර්මණ්‍යතා වල අපි කියන එන්ඩෝගන් ෆේලියර්ස් කියලා මේ ඕගන් ෆේලියර්ස් කියන මේ ඕගන් ෆේලියර් එන්ඩ් ස්ටේජ් ඕගන් ෆේලියර් කියන මේ තත්ත්වයටපත් වුණාට පස්සේ අපි මේකත් අපි සුව කරගත යන රෝගයක් බවට පත් වෙනවා. මේ ආකාරයට මේ ගොඩක් රෝග වර්ග තියෙනවා 100% සුව කරගන්න බෑ. නමුත් ඒ කියන්නේ අපි මේගොල්ලන්ට මේ වගේ මේ රෝගීන්ට ප්‍රතිකාර නවත්තනවා කියන එක නෙමෙයි. නමුත් අපි අර මේක රෝගී එන්නේ වර්ධනය වෙන බව දැනගෙන මේ රෝගය හොඳ වෙන්න දෙන ඖෂධ වලට අමතරව අපි වෙන පැත්තකුත් මේ රෝගීන්ගේ බලන්න ක්‍රියාත්මක කරන්න වෙනවා. මේගොල්ලෝ රැක බලා ගැනීම සඳහා. දැන් ડોක්ටර් වැඩේ කියන්නේ මේ වගේ රෝගීන් බලා ගන්නකොට මං හිතන්නේ ඇත්තටම අමතර මහන්සියක් නේද පිළිවෙයක් දරන්න වෙනවා කියන එකයි අපේ සාමාන්‍ය හැඟීම. හැබැයි කොහොම හරි කරන්න ඕනනේ. මේ වගේ තත්වයකදී කොයි විදිහටද ඕනව රැක බලා ගැනීම කරන්නට ඕනේ. ඔව් දැන් ලෝකයේ ප්‍රථම මෙවැනි සුව කරගත නොහැකි මේ රෝග තියෙන පුද්ගලයන් සඳහා විශේෂණීය වුණු වෛද්‍ය සේවාවක් තියෙනවා. මේකට අපි කියනවා ඉංග්‍රීසියෙන් පැලියටිව් කෙයා කියලා. එතකොට සිංහලෙන් කියනවා සහන සත්කාර සේවය කියලා. දැන් ලංකාවේ මේ රෝහල් මේ ගණනාවක මේ වගේ පැලියටිව් කෙයා සර්විසස් පටන් ගෙන තියෙනවා. ලංකාවේ පැලියටිව් කෙයා සර්විසස් වලටම විශේෂඥ වුණු වෛද්‍යවරුන් නැහැ. පැලියටිව් කන්සල්ටන්ට් කියන මේ වෛද්‍ය කාණ්ඩේ නැහැ. නමුත් මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු වෛද්‍යවරුන් මේ සහන සත්කාර සේවය ලංකාව පුරා විවිධ රෝහල් වල ලබා දෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඉතින් මේ පැලියටිව් කෙයා වලදී අපි කරන්නේ මේ ලෙඩේ සම්පූර්ණයෙන් සුව කරගත නොහැකි වුවත් මේ රෝගීන් සහ උන් රැක බලා ගන්න පවුලේ අයගේ තියෙන අපහසුතා අවම කරගන්නා විදියට අපි ඔවුන්ට ප්‍රතිකාර කරලා ලබා දෙනවා. එතකොට දැන් මේකෙන් කියවෙන්නේ නැහැ ඔවුන්ට දැනට දෙන ඖෂධ නැත්තම් මේ ලෙඩේ හොඳ කරගන්න තියෙන ఔෂධ සම්පූර්ණයෙන්ම නතර කරලා දාලා මේ ඔවුන්ගේ අපහසුතාව විතරක් ප්‍රතිකාර කරනවා කියලා. මේ අර ඖෂධ ක්‍රියාත්මක කරන ගමන්ම මේ බේත් නවත්තන්නේ නැහැ. මේ සාමාන්‍ය ගන්න ඖෂධ ක්‍රියාත්මක කරන ගමන්ම මේ අනිත් පැතිකඩත් ඔවුන්ගේ තියෙන අපහසුතාව මොනවද කියන එකත් අපි මේ වැඩිදුර විශ්ලේෂණයකට වැඩි වෙලාවක් ඔවුන්ට ගත කරලා ඔවුන්ගම මේ කතා කරලා මේ ඔවුන්ගේ මේ මොනවද තියෙන අපහසුතාව මේ රෝගියෙක් විතර නෙමෙයි පවුලේ තියෙන අපහසුතාව. ඒ හැමදේම විශ්ලේෂණය කරලා බලලා මේ ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි වෙන ආකාරයට අපහසුතාවකින් තොරව ජීවිතය ඉතුරු කාලය ගෙවන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් ලබා දීලා ඕන රැක බලා ගැනීම තමයි මේ පැලියටිව් කෙයා වලදී කරන්නේ. මෙතෙන්දී සමහර වෙලාවට මේ සමහර අයට හිතෙන්න පුළුවන් මේකෙන් කරන්නේ ජීවිත කාලය කෙටි කිරීමක් කියලා. සමහර අය හිතනවා සමහරවිට හිතනවා. එහෙම වීමක් මෙහි කරන්නේ මේක කෙරෙන්නේ මේ පැලියටිව් කෙයා නැත්නම් සහන සත්කාර සේවයේ මේ අරමුණ ජීවිත කාලය කෙටි කිරීමවත් දීර්ඝ කිරීමවත් නෙමෙයි. ඒතකොට මේ සාමාන්‍ය මේ ජීවත් වෙන කාලේ ජීවත් වෙන පුද්ගලයා ජීවත් වෙනවා. මොකද මේ කාලය ඇතුළත වුන් සතුටින් මේ තියාගන්න එක තමයි මේකේ අපේ අරමුණ වෙන්නේ. ડોක්ටර් දැන් මේ වගේ රෝගීන් මේ රෝග තත්ත්වයට පත් වෙනවා කියන මොන හරි ලක්ෂණ ඇතිනේ නේද? ඔව්. ඇත්තටම මේ වගේ තත්ත්වයකට පත් වෙනවා කියන එක මුලින්ම ඩිසිෂන් එක නැත්තම් මේ තීරණ කරන එක ටිකක් සංකීර්ණයි. නමුත් මේ සඳහා මේ වෛද්‍ය ක්‍රම තියෙනවා. මේ රෝගවල ලක්ෂණ අනුව දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මේ වකුගඩු රෝගය කියලා. ඒතර වකුගඩු රෝගය සම්පූර්ණයෙන්ම කරමන්නේ නැති කියලා අපිට රුධිර පරීක්ෂාවකින් බලා ගන්න පුළුවන්. සහ වුන්ගේ තියෙන මේ ඒ වගේ වකුගඩු බද්ධ කිරීමට පුළුවන්ද කියන එක අපි මේ සාකච්ඡා කරලා බලනවා. මේ වුන්ගේ තියෙන ශාරීරික ශක්තිය සහ මේ සමාජීය වුන්ට තියෙන සපෝට් එක නැත්නම් උදව් ඒ ඔක්කොම කන්සිඩර් කරලා බලනවා මේ වගේ තත්යකට යන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ ආකාරයට ඒ රෝගයෙන් රෝගයට අපේ ක්‍රයිටීරියා තියෙනවා. මේක දැන් සුව කරගත හැකි තත්යකද තියෙන්නේ නැත්නම් නොහැකි තත්යකද කියන්නේ කියලා මනලා බලන්න. ඒ වගේ තියෙනවා. නමුත් අනිත් එක තමයි මේ වගේ අපි බලන්න ඕන දෙයක් තමයි මේ ලක්ෂණ කියලා කිව්වම මේ වගේ සුව කරගත නොහැකි රෝගීන්ට තියෙනවා ගොඩාක් අපහසුතා. අපි මේවා බෙදනවා ශාරීරික අපහසුතා, physical symptoms. ඊට මානසික අපහසුතා. ඒ වගේම ගොඩාක් සමාජීය ප්‍රශ්න තියෙනවා. ගොඩාක් සමාජීය ප්‍රශ්න තියෙනවා මේකට. ඒ ගොඩාක් ආධ්‍යාත්මික ප්‍රශ්නත් තියෙනවා. අපි කියනවා physical, psychological, social and spiritual problems ප්‍රශ්න ගණනාවක් මොනවද තියෙනවා. ඒතර අපි දැන් physical symptoms නැත්නම් ශාරීරික අපහසුතාව ගත්තොත් දැන් මේ ලෙඩේ නිසා දැන් වකුගඩු රෝගය ගත්තොත් වකුගඩු රෝගය කියන එක වෙනම තියෙනවා. නමුත් මේ ලෙඩා දිහා බලනකොට ලෙඩාට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ හතිය. දැන් physical symptom එක. ඒතර අපිට වකුගඩු රෝගය හොඳ කරගන්න බැරි වුණාට අපිට හතිය අඩු කරගන්න අපිට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා දෙන්න පුළුවන්. හරි. එතකොට කැක්කුම පේන් එක. පේන් එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් සමහරවිට කැන්සර් තියෙන පේෂන්ට් ඉන්නකොට ගොඩක් පැතිරිච්ච අවස්ථාවකට ඇවිල්ලා නමුත් අපි දන්නවා දැන් මෙතෙන්දී ඔපරේෂන් එකක් කළා කැන්සර් එක අයින් කරන්න බෑ.
නැත්නම් කීමෝതെරපි කරන්න බැහැ මොකද එයා වයස වැඩි. මේ ඒව ටොලරේට් කරගන්නේ නැහැ. නමුත් කැන්සර් එක හොඳ කරගන්න බැරි වුණාට අපිට පේන් එක හොඳ කරගන්න පුළුවන්. ෆිසිකල් සිම්ප්ටම් එකට අපි ප්‍රතිකාර කරනවා. වමනය කියන එක ගොඩාක් අපහසුතාවක් ගෙන දෙන ප්‍රශ්නයක්. මේ ඒ වගේම මේ තව තියෙනවා මේ වැසිකිළියමට තියෙන අපහසුතාවය constipation right මේ වගේ physical symptoms ගණනාවක් තියෙනවා. physical symptoms විතරක් නෙමෙයි මානසික ප්‍රශ්න psychological symptoms ගණනාවක් තියෙනවා. ගොඩාක් අය depression කියන තත්ත්වයට මුහුණ පානවා. මොකද ලෙඩේ හොඳට කරන්න බෑ කියලා එයාටම සමහරවිට තේරෙනවා. ඉතින් මේ එතකොට මානසික ගොඩක් කඩාව මේ පැත්තෙම ටක් වෙනවා. මේ ලෙඩා විතරක් නෙමෙයි ලෙඩා බලා ගන්න පවුලේත් ඒ වගේ මේ බලාපොරොත්තු විරහිත තත්ත්වයකටපත් වෙනවා. ඒක මානසික පීඩන ડિප්‍රෙෂන් කියන තත්ත්වයකට ගොඩක් අයපත් වෙනවා. මේකට ප්‍රතිකාර අවශ්‍යයි. නැත්නම් උන් සතුටටපත් කරන්න බෑ. මේ ලබා දීම තුළින් ડિප්‍රෙෂන් සුව කරන්න ඕන තමයි. හරි. එතකොට මේ ඒ වගේ මානසික ප්‍රශ්න එනවා. සමාජීය ප්‍රශ්න ගත්තොත් ඉතින් අපි දකිනවා ගොඩක් අය මේ වගේ මේ තත්ත්වයටපත් වෙනවා. සමහර අය තරුණ මැදි වයසේ අය කුඩා ළමයින් ඉන්න සමහර ලාට මේකලට අපි ඒගොල්ලෝ ඉස්කෝලේ යන මේ අපහසුතාව තියෙන බලා ගැනීමේ ආදායම මාර්ග වල අපහසුතාව තියෙන ගොඩක් සෝෂල් සපෝට් එකක් අවශ්‍යයි. සමහර වෙලාවට තනිව ජීවත් වෙන වැඩිහිටියෝ මේගොල්ලෝ බලා ගන්න සෝෂල් සිස්ටම් එකක් නැහැ. ඒ වගේ සමාජීය ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ වගේම දැන් මේ වගේ සුව කරගත නොහැකි රෝගයක් තියෙනකොට අපි හිතනවා දැන් මේ යම්කිසි මොහොතක ජීවිතයේ අවසාන කාලයකට ළඟා වෙනවද කියන එක හිත යට එනවා නේද? එතකොට අධ්‍යාත්මික ප්‍රශ්නත් ඒ අවස්ථාවේදී එනවා. ඒක පින් කරගන්න විදිහක් නැහැ නේ. ඔව් ඒව හිතලා බලනවා ගොඩක් වෙලාවට සමහර අය. ඒ කියන්නේ පසුතැවිලි වෙන සමහර ලාට මේ ඉතින් ගොඩක් වෙලාවට මේ හොස්පිටල් එකේ කාලය වැය කරනට වඩා සමහර අය කැමති මේ වගේ පින් දහම් වලට වෙන සමහර අය. මොකද අධ්‍යාත්මික සුවය සඳහා. ඒ සඳහා සමහර ලාට අපි ඒව එක්ස්ප්ලෝර් කරලා බලලා ඒවට අවශ්‍ය මේ අවස්ථා ඔපචුනිටිස් හදලා දෙන්න ඕනේ. මේ වගේ මේ ලක්ෂණ ෆිසිකල් වගේම කියන්නේ කායික ලක්ෂණ වගේම මානසික ලක්ෂණ සමාජීය ප්‍රශ්න අධ්‍යාත්මික ප්‍රශ්න වශයෙන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ ගණනාව අපි විස්තරාත්මකව පුද්ගලයන් සමග වාඩි වෙලා කතා බහ කරලා මේවා අඳුනාගෙන ඉවරලා ඒ එක දේවල් වලට අවශ්‍ය ප්‍රතිකාර කිරීම තුළින් ලෙඩේ සම්පූර්ණයෙන්ම සුව කරගත නොහැකි වුවත් මේ ජීවත් වෙලා තියෙන කාලය සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය සකසා දෙනවා. ડોක්ටර් දැන් ඔතන ලොකුම ප්‍රශ්නේ මේ වැඩිහිටි භාවයට පත් වීමේ ඇඳට සීමා වෙන ප්‍රශ්නේ තමයි නේද? එතකොට සමහර වෙලාවට කන්න දෙන ප්‍රශ්න එනවා ආහාර ඒ වගේම කොහොමද තමන්ගේ අපද්‍රව්‍ය පිට කරගන්නේ නේද? ඒ වගේ ප්‍රශ්නත් එක්ක ඇඳට සීමා වෙනවා කියලා කියන්නේ නම් ලොකු බරපතල තත්ත්වයක් සාමාන්‍යයෙන් ඔය කියන වගේ සාමාන්‍ය ගෘහ ජීවිතය ගත කරන කෙනෙක්ට ඊට පස්සේ ඒ වගේ මේ පවුලට මේගොල්ලෝ රැක බලා ගන්නවා කියන්නේ වෙනමම මං හිතන්නේ තත්ත්වයක් කියලා. ඉතින් මේක කොයි විදිහට ඇත්තට කරන්න ඕනේ? ඔව්. ඇත්තටම මේ දැන් ඔය වගේ අපහසුතාවයන් මේ සුව කරගත නොහැකි රෝග තියන අය රෝගය වර්ධනය වීමත් සමගම එක්තරා අවස්ථාවක ගොඩක් වෙලාවට ඇඳට මේ පත් වෙන වෙලාවන් අපි දකින්න ලැබෙනවා. මේ සමහර අය මේ සුව කරගත හැකි රෝගී තියෙන තත්ත්වයකට උනත් ඇඳවලට ලක් වෙනවා වයසක අපි කියන ඉම්මොබිලිටි කියලා කියන මේ ඇවිද ගන්න බැරිකම. නමුත් ඉතින් මේ ඔය ගොඩක් වෙලාවට සුව කරගත නොහැකි රෝගීන් තියෙන අය සම්කිසි අවස්ථාවකදී ඇඳට පත් වෙන වෙලාවල් තියෙනවා. මේ ඇඳේ සිටීමේදී මේ ඔබ කිව්වා වගේ බලා ගැනීමට ඉතාම අපහසු මේ තාවයක් තියෙනවා. මේ ලොකු මේ කෙයාගිව බර්ඩන් එකක්. නැත්තම් මේ බලා ගන්න අයට ලොකු වගකීමක්. මේ පැවරෙනවා සහ මේ වැඩ ගොඩක් තියෙනවා. එක්කෙනෙක්ට බලා ගන්නත් බැහැ. සමහරවිට දෙන්නෙක් අවශ්‍ය වෙනවා. මේ ඉතින් මේ එතකොට මම කාරණා කිහිපයක් කියන්නම්. මේ වගේ ඇඳට මේ සීමා වෙච්ච කෙනෙකු බලා ගැනීමේදී තියෙන වැදගත් කාරණා කිහිපයක්. මේ එකක් තමයි මේ දැන් මේ ඇඳේ ඉන්න කෙනාගේ මේට එන්න පුළුවන් තුවාල එන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝගේ මේ ස්කින් කෙයා නැත්නම් හැම මේ ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඔබ ડોක්ටර් එතනම පොඩ්ඩක් විසඳගෙන ගියොත් මේ ඔය ඇඳ වණ එහෙම නැත්නම් ඇඳේ තුවාල මේ ඇඟේ තුවාල ඇතිවීම ඇඳට සීමා වෙලා ඉන්නකොට මොන හේතුව නිසාද එන්නේ? එක තැනම ඉන්න නිසා ටච් වෙලා වෙනකද්ද නැත්නම් යුරින් පාස් වෙලා ඒ වගේ ගෑවෙන හින්දාද? මොකක්ද ඇත්තටම හේතුව? වියලි ස්වභාවයෙන් නොතිබීමද? ඉතාම හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. ඒකට කාරණා ගණනාවක් තියෙනවා. ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපි හිතමු අපි මේ සාමාන්‍යයෙන් හෙලවෙන්න පුළුවන් පුද්ගලයෙක් ඇඳේ නිදාගෙන ඉන්නවා කියලා. අපි නොදැනුවත්වම අපි නිදාගෙන ඉන්නකොට අපේ ඉරියව්ව වෙනස් වෙනවා. අපි එක ඉරියව්වකින් අනිත් ඉරියව්වට පෙරලෙනවා, අනිත් පැත්තට පෙරලෙනවා. අපි නිදාගෙන සිටීමේදී වුණත් අපි එකම ඉරියව්වක ඉන්නේ නැහැ. අපි වෙනස් වෙනවා. නමුත් මේ ඇඳට සීමා වෙන පුද්ගලයෙක් ඇඳට සීමා වෙන්නේ මෙයාට පෙරලෙන්න බැරි නිසා. ඔව් නේ.
එකම විදියට ඉන්නවා. එකම විදියට ඉන්නවා. එතකොට එයාට පෙරලෙන්න ඕන වුණත් පෙරලෙන්න බෑ. එකම විදියට තමයි ඉන්නේ. එතකොට අපේ ඇඟේ තියෙනවා මේ වගේ එකම ඉරියව්වට හාන්සි වෙලා ඉන්නකොට ඇඟේ මේ පීඩනය ප්‍රෙෂර් එක මේ වැඩිපුර වැටෙන තැන් තියෙනවා ඇඟේ. විශේෂයෙන්ම අස්ථි මේ හැම යට අස්ථි තියෙන තැන්වල ගොඩක් ලොකු ප්‍රෙෂර් එකක් එනවා ඒ ස්කින් එකට. එහෙම ප්‍රෙෂර් එක ගොඩක් වෙලා එහෙම මේ වැටිලා තියෙනකොට හෙලවෙන්නේ නැති වෙනකොට ටික ඒ පීඩනය නිසා ප්‍රෙෂර් එක නිසා හැමේ ඩැමේජ් එකක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේගොල්ලෝ පෙරලන එක ඉතාල වැදගත් වෙනවා. එතකොට අපි කියනවා සාමාන්‍ය මේ ඉන්න කෙනෙක් පුළුවන් නම් පැය දෙකෙන් දෙක ඉරියව් මාරු කරන්න ඕන. වෙනස් කරන්න ඕන. නැත්නම් ගොඩක් වෙලාවට ඔබ දකිනවා මේ අර පහළ ප්‍රදේශයේ මේ පිට යට මේ ප්‍රදේශයේ මේ ගොඩක් වෙලාවට අර ඔහි වගේ ඇඳවන නැත්නම් බෙඩ් සෝස් එන තත්ත්වයක් තියෙනවා. කකුල් දෙකේ හීල් එක ළඟ එනවා. එල්බෝස් වල එනවා. මේ ඔළුවේ එනවා සමහර වෙලාවට පිටේ එනවා. මේ ප්‍රෙෂර් එක තියෙන තැන් වල බෝනි ප්‍රොමිනන්සස් නැත්නම් මේ අස්ථි වල මේ අර තියෙන තැන් වල අස්ථි යට අස්ථි තියෙන තැන් වල පීඩනය නිසා හැමේ ඒ වගේ ප්‍රෙෂර් සෝස් එන්න පුළුවන්. ඒ වගේ එනවද කියන එක සැලකිලිමත් වෙලා හැමතිස්සෙම බලන්නත් ඕන. තුවාලයක් විතර මුලින් නොතිබෙන්න පුළුවන්. මුලින්ම මේක එන්නේ හැමේ වර්ණය වෙනස් වීම විදියට. පොඩ්ඩක් රතු පාට වෙලා තියෙනවා. මේ වෙන මොකුත් නැහැ. තුවාලයක් නැහැ. නමුත් ඒ වෙලාවෙම මේක අඳුර ගන්න ඕන. රතු වෙලා තියෙනකොටම දැනගන්න ඕන. දැන් මේක බෙඩ් සෝ එකක් එන්න හදන්නේ තුවාලයක් එන්න හදන්නේ කියලා ප්‍රෙෂර් එක අයින් කරන්න ඕන. නැත්නම් එයා ටක් ගාලා පෙරලලා එතන ප්‍රෙෂර් එක එන්න නැති වෙන්න හදා ගන්න ඕන. ඒ වගේම මේ අපිට යොදා ගන්න පුළුවන් pressure relieving mattresses තියෙනවා. එයා මැට්‍රස් කියලා අහලා තියෙනවා. ඔව් හුලම් පුරපු මැට්‍රස් තියෙනවා. ඒ වගේ එයා මැට්‍රස් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ ඒ වගේම මේ දැන් ඔබ කිව්වා වගේ සමහර දේවල් තියෙනවා මේ බෙඩ් සෝස් හැදෙන ප්‍රවණතාවය වැඩි වෙන. උදාහරණයක් විදිහට හැමේ හයිඩ් මේ තියෙන තෙතමන ගතිය වැඩි වෙනවා. දැන් ඔබ කිව්වා වගේ යූරින් කන්ට්‍රෝල් එකක් නැති අයට මුත්‍රා හැමේ ගෑවීම නිසා නිරන්තරයෙන් ගෑවීම නිසා මේ හැමේ මොයිස්චර් එක වැඩි වීම නිසා සහ මුත්‍රා වල ඩැමේජ් වීම නිසා හැම කැඩෙන්න පුළුවන්. දාඩිය වැඩිපුර දානවා නම් ඒතර මොයිස්චර් එක වැඩි වෙලා එතනින් වෙනවා. ඒතර ඒ නිසා මේ හුලං වදින්න තියෙන්න ඕන. හැමේ මේ වගේ මේ මුත්‍රා හිම ගෑවෙන්නේ නැති විදියට අපි පිරිසුදුව තියාගන්න ඕන සහ මේ අපිට පුළුවන් ආලේපන වර්ග තියෙනවා. ආලේප කරලා ඉවරලා හැමේ මුත්‍රා ගෑවෙන්නේ නැති විදියට සකස් කරන්න මේ මගින් මේක වළක්වා ගන්න පුළුවන්. සහ මූලික අවධිය අඳුරගත්තොත් මේක වැඩි වෙන්න කලින් මේ අපි ඉක්මනටම ප්‍රතිකාර ලබා ගන්න ඕන. නැත්නම් මේක ලොකු තුවාලයක් පතුනට පස්සේ හොඳ කර ගැනීම හරිම අපහසුයි. ඊට පස්සේ තමයි ජර්ම් එකක් ගියා කියලා කියන්නේ නේද ડોක්ටර්? ඔව් ඉතින් ඒක ගොඩක් මේ රෝගියා වුණත් ගොඩක් අපහසුතාවයට පත් වෙන දෙයක්. ඒක කාරණයක් තමයි හැම බලා ගැනීම. ඒ වගේම මේ එකතන ඉන්න අයට ගොඩක් එන ප්‍රශ්නයක් තමයි මේ පෙනහළු වල ආසාදන එන්න බලනවා. නියුමෝනියා තත්ත්වයන් එන්න බලනවා. ඒකට විශේෂයෙන්ම මේ දැන් අර ඒ ඉන්නේ ඉරියව්වේ හැටියට මේ කෙල ගොඩක් වෙලාවට ආරක්ෂිතව ගිලින්න අපහසුතාවයක් තියෙනවා. සහ කෑම ඒ කියන්නේ ડોක්ටර් එක් ඇඳේ එක විදිහටම ඉන්න නිසානේ. දිග වෙලා සමහර වෙලාවට දිග වෙලා ඉන්න නිසා නැගිට ගන්න බෑනේ. නැගිට ගන්න බෑනේ. එතකොට කෑම කෙල වුණත් ගිලින්නේ ඒ විදිහට. කෑම වුණත් ගොඩක් වෙලාවට හරියට ගිල ගන්න බෑ. මේ අපහසුතාවයන් නිසා ශ්වසන ආශ්‍රිත මේ ආසාදන එන්න හැකියාව වැඩි. ඉතින් ගොඩක් වෙලාවට කැස්ස මේ විදිහට එන්න පුළුවන්, උණ විදිහට එන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ නිසා මේ ඒක ડોක්ටර් ඉතින් සෙම තත්ත්වයේ වැඩිවීමක් විදිහට මුලින්ම එන්නේ. ඔව් මුලින්ම එන්නේ මේ කැස්සක් වගේ තමයි එන්න පුළුවන්. සමහර අයට කැස්ස මේ එන්න තම ගොඩාක් දුරට අයට කැස්ස එන්නේත් නැහැ. දුර නිසා කැහ ගන්න අමාරුයි. ඒ නිසා උණක් විදිහට එන්නත් පුළුවන්. නැත්නම් අර වගේ ශ්වසන මේ වේගය වැඩි වීමක් වගේ වෙන්න පුළුවන්. හතිය වගේ වෙන්න පුළුවන්. ශ්වසන ආශ්‍රිත ඕනම ලක්ෂණයක් වෙන්න පුළුවන්. එතකොට අපි එතෙන්දී බලන්න ඕන මේ ශ්වසන ආසාදනයක් ඇති වෙලා තියෙනවද කියලා. මේ වෛද්‍යවරු පරීක්ෂා කරලා ඉතින් මේ ප්‍රතිකාර කිරීම තුළින් මේව කරගන්න පුළුවන්. ඒ වගේම මේ විශේෂයෙන්ම මේ කෑම ලබා දීමේදී මේ වාඩි කරවලා පුළුවන් ආකාරයට කෑම පොඩි ප්‍රමාණයක මගින් ලබා දෙන්න ඕන. නැත්නම් මේ ඒ වගේ ඇස්පිරේෂන් වෙන තියෙන රිස්ක් එක වැඩි. ඒක කෑම දෙන්නම බැරි නම් මොකද කරන්නේ ડોක්ටර්? දැන් කපලා කන්න බැරිම තත්ත්වයක් තියෙනවා නම් ඔව් පෝෂණය කියන එකත් මෙතෙන්දී මේ වැදගත් කාරණයක්. අපි දැන් මම ඊළඟට අපි පෝෂණය ගැන කතා කරමු. තව එකක් ඒකට යන්න කලින් මම කියන්න කැමතියි කෑම විතරක් නෙමෙයි අර කටේ තියෙන කෙල ගොඩක් අයට පිට උගුරේ යනවා. ඒ නිසා ගොඩක් කරලා නියුමෝනියා තත්ත්ව වෙනවා. ඒ නිසා මේ කට පිරිසුදුව තබා ගැනීම, මේ දත් මදීම සහ මේ නිරන්තරයෙන්ම කවුරු හරි බලා ගන්න කෙනා මේ දත් මැදලා කට පිරිසුදුව තබා ගැනීමෙන් ඒ වගේ නියුමෝනියා රිස්ක් එක අඩු කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒතකොට පෝෂණය ගැන ඔබ කතා කරන නිසා පෝෂණයත් ඉතා වැදගත් දෙයක්. දැන් අපිට නම් අවිද ගන්න පුළුවන් නම් බඩගිනි නම්
ගිහිල්ලා කෑම අරගෙන කන්න පුළුවන්. නමුත් මේ වගේ ඇඳට සීමා වෙලා ඉන්න කෙනෙක්ට සමහරවිට එහෙම කරන්න බෑ. සහ මේ ඉතින් ගොඩක් අය මානසික වැටිලා ඉන්නේ මේගොල්ලෝ. ඒ නිසා බඩගින්න සමහරවිට දැනෙන්නේ නැහැ. එක තැන ඉන්නවා ශරීරය වෙහෙසවක් නැති නිසා මේ බඩගින්න වැඩිපුර දැනෙන්නේ නැහැ. ඉතින් මේ නිසා ගොඩක් අය කන ප්‍රමාණය එන්න අඩු වෙනවා. අඩු වෙලා සමහර වෙලාවට පෝෂණය ගොඩක් අඩු වෙන තත්ත්වයන්ටපත් වෙනවා. මේ මූලික අවස්ථාවේදී මේ අපි පෝෂණය හොඳ මට්ටමක පවත්වා ගැනීම මේ ඇඟේ ගුණාත්මක භාවය හොඳට ආරක්ෂා කර ගැනීමට වැදගත්. නමුත් ඊටාම ලේට් අවස්ථාවකට පැමිණෙත් අපි දැන් ඉදිරියට කතා කරමු මේ දේවල් ගැන. මරණාසන්න වෙන අවස්ථාවලදී අනවශ්‍ය විදිහට කෑම දෙන එක මේ අපහසුතාවයක් වෙන්න පුළුවන්. නමුත් මූලික අවස්ථාවේදී මේ සුව කරගත නොහැකි රෝගයක් තිබුණත් හොඳ පෝෂණ මට්ටමක් තාත්තා ගැනීම තුළින් ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මක භාවය සාමාන්‍යයෙන් වැඩි කරගන්න පුළුවන්. ඉතින් අර කන්න බැරි අයට ඉතින් එතකොට අපි මුලින්ම අපිට ඉන්නවා මේ කතන පුහුණුව මේ කරන අය අපි කියන ස්පීච් තෙරපිස්ට් කියලා. මේ ડોක්ටර් වගේම තව කට්ටිය ඕන වෙන මේ වගේ මේ පේෂන්ට් බලා ගන්න ස්පීච් තෙරපිස්ට් කෙනෙක්ට පුළුවන් පොඩ්ඩක් මේ එක්සර්සයිස් කරට කියලා දීලා ව්‍යායාම කියලා දීලා මේ ගිලින්න මේ පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒක తాවකාලිකව සමහර වෙලාවට මේ අපිට නාහෙට බටයක් දාලා අපි කියන නේසෝගැස්ට්‍රික් ටියුබ් කියලා. නේසෝගැස්ට්‍රික් ටියුබ් කියලා සමහරවිට නාහෙන් දාලා කෑම තාවකාලිකව දීමක් කරන්න පුළුවන්. නමුත් මේක තාවකාලිකවද ડોක්ටර් දෙන්නේ? නේසෝගැස්ට්‍රික් ටියුබ් කියන එක අපි දීර්ඝකාලීන ෆීඩින් මෙතඩ් එකක් විදිහට කන්සිඩර් කරන්නේ නැහැ. නැහැ සහ ඒක අපහසුයි. ඒ කියන්නේ අපි හිතමු ඉස්පිරිතාලේදී මෙහෙම බටයක් දැම්මා කියලා ගෙදර ඇවිල්ලා ඒක කන්ටිනියු කරන්න බෑ. කන්ටිනියු කරන්න පුළුවන්. කන්ටිනියු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි උත්සාහ කරනවා සති 6ක් ඇතුළත අපි බලනවා මේ කෑම කටින් දෙන්න පුළුවන් තත්ත්වයකට ගන්න පුළුවන් කියලා. සමහර අවස්ථාවලදී ඊට වඩා කලින් පුළුවන් වෙන අවස්ථාවන් තියෙනවා. සමහර අවස්ථාවල ඊට වඩා පස්සට යන අවස්ථාවන් තියෙනවා. නමුත් නාහෙන් දාන බටයක් කවදාවත් පර්මනන්ට් ඔප්ෂන් එකක් විදිහට කන්සිඩර් කරන්නේ නැහැ. ඒක හැමතිස්සෙම తాවකාලිකව ගිලීම යථා තත්ත්වයටපත් වෙනකන් තමයි අපි ඒක දාන්නේ. එතකොට අර ගොඩාක්ම අවස්ථාවලදී ඉන්නවා නම් මේ වගේ తాවකාලික මේ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් ස්පීච් තෙරපි නැත්නම් මේ ගිලීම මේ පහසු කරන ව්‍යායාම කිරීම තුළින් අපි පොඩ්ඩක් බලනවා මේ කන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්ද කියලා. ඒ වගේම දෙන කෑම මොඩිෆයි කරන එකත් වැදගත්. මොකද සාමාන්‍ය කෑම දෙන්න බෑ. ගිලින පසු තියෙන. ගොඩාක් තද කෑම දෙන්න බෑ. ගොඩාක් තද කෑම දුන්නොත් ඉර වෙන්න බලනවා. ඒක වතුර වගේ දේවල් දෙන්නත් බෑ. හරි යෝගට් තත්ත්වයට වගේ පත් කරනවා. ඒ වගේ ගොඩාක් තුනී දේවල් දෙනවනම් ඒවත් ඇස්පිරේට් වෙන chance එක වැඩි. ඒ නිසා අතරමැද කෑම තමයි අඹරලා නැත්තම් සුප් වගේ හදලා මේ වතුර උනත් අපි ඒ වගේ තික් මේ තත්ත්වයට පත් කරලා දීම තුලින් ගොඩක් වෙලාවට හයිඩ්‍රේෂන් නියුට්‍රිෂන් ඒවා මේන්ටේන් කරගන්න. ඒ වතුර වගේ ගොඩක් ඝනකම අඩු දෙයක් දෙන්න බැරි? ඔව් ඇත්තටම දැන් මෙතන මේ ගොඩක් වෙලාවට ගිලින්න බැරි අයගේ ප්‍රශ්නේ තියෙන දැන් මේ උගුර කියලා කියන්නේ මාංශ පේශියක්නේ. අපේ අතේ කකුලේ වගේ මාංශ පේශියක් තමයි උගුරේ තියෙන්නේ. ඉතින් මේ උගුරේ මාංශ පේශිය ක්‍රියාත්මක වෙන්නේ නැති වෙලාවට වතුර එකතු කරලා ගිලින්න බෝලයක් හදාගන්න බෑ මේ මාංශ පේශියට. ඒ වතුර විසිරෙනවා හැමදැනම. ඒ නිසා තික් නැත්නම් ඊට වඩා ඝන දෙයක් කරලා මේක මාංශ පේශිය වැඩ කරන්නේ නැති වුණත් ටිකක් හරි ඒක වැඩ කරලා මේක ගුලියක් වගේ හදාගන්න තියෙන chance එක වැඩි. විසිරෙන ගතිය අඩුයි. ඒ නිසා මේ ගොඩාක් වතුර වගේ જાති සමහරවිට අමාරුයි. කැස් වෙනවා ගොඩක් අයට. තද જાති ගොඩක් දෙන්නත් බෑ. නමුත් අතරමැද අවස්ථාවේ දේවල් මේ ෆුඩ් මොඩිෆිකේෂන්ස් කරලා මේකට අපේ ගයිඩන්ස් එකක් ගන්න පුළුවන් උදව් ගන්න පුළුවන් ස්පීච් තෙරපිස්ට් එකෙන් අරගෙන ඉවරලා මේ කෑම දීම තුළින් ඔවුන්ගේ මේ අවශ්‍ය හයිඩ්‍රේෂන් එක නැත්නම් සජලන තත්ත්වය පවත්වා ගැනීම සහ අවශ්‍ය පෝෂණ තත්ත්වය ලබා ගැනීමට යම් කිසි මට්ටමකට මේ කරන්න පුළුවන්. ඉතින් විශේෂ අවධානයක් දුන්නේ නැත්නම් මේ ඇඳේ ඉන්න අය ගොඩක් වෙලාවට පෝෂණ උණතාවලට පාවෙන මේ පතන වෙලාවල් ගන්න. ඉතින් මේ සමහරවිට පෝෂණ අතිරේක පවා මේ අපිට ලබා දෙන්න වෙනවා. මේ කැලරි වැඩි දේවල්, මේ ප්‍රෝටීන් වැඩි සප්ලිමන්ට්ස් අපිට සමහරවිට දෙන්න වෙනවා පෝෂණ මට්ටම පවත්වා ගන්න. මොකද පෝෂණ මට්ටමේ අඩුවීමත් ඇඳ තුවාල ඇතිවීමට රිස්ක් එකක්. හේතුවට සහ මේ ඇඳ තුවාල තියෙනවා නම් ඒක හොඳ නොවීමට හේතුවක්. ගොඩාක් කෙට්ටු එක්කෙනෙක්ගේ ඇඳ තුවාල හොඳ වීමට තියෙන බව ගොඩක් අඩුයි. ඒ නිසා අපි විටමින් සහ මේ සප්ලිමන්ට් සමහරවිට ලබා දෙන්න වෙනවා. පෝෂණ උණතා ඇති වෙච්ච වෙලාවට. මේ පෝෂණය සැලකිලිමත් වෙන කාරණයක්. ඒ වගේ ඇඳ තුවාල වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඕනේ. නියුමෝනියා වගේ තත්ත්වයන් එන්න පුළුවන්. පෝෂණ තත්ත්වයන් එන්න පුළුවන්. ඒවා ගොඩක් කොමන් දේවල්. ඊට අමතරව ඇවිදින්න නැති නිසා ගොඩක් අයගේ මේ මල පහ පිටවීම අපහසු වෙන්න පුළුවන්. කන්ස්ටිපේෂන් කියන එක හරි කොමන් ප්‍රොබ්ලම් එකක්. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. සමහරවිට මේ හොඳට මල පහ පිට වෙන්න අවශ්‍ය බේත් ලබා දෙන්න පුළුවන්. මේ එහෙම නැත්නම් වස්ති කරන්න වෙන සමහරවිට දවස් 3ක් විතර මල පහ ගියේ නැත්නම් වස්ති කරන්න වෙන අවස්ථාවන් තියෙනවා. දැන් ඔබ කිව්වා වගේ මුත්‍රා පාලනයකින් තොර පිටවීමක්
තියෙන පුළුවන්. ඒ නිසා විවිධ ක්‍රම භාවිත කරන්න පුළුවන්. සමහර වෙලාවට කැතියට දාන්න වෙන අවස්ථාවන්පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ශාරීරික ප්‍රශ්න වගේම අර කලින් කිව්වා වගේ මේගොල්ලෝගේ මානසික තත්ත්වය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ දන්නේම නැතුව මේ ඉතින් ගොඩක් අයගේ මානසිකව වැටෙනවා මේගොල්ලෝ දන්නේම නැතුව. ડિප්‍රෙෂන් කියන තත්ත්වයටපත් වෙනවා. දුකෙන් ඉන්නේ ගොඩක් වෙලාවට සතුටක් නැහැ. ඉතින් උන්ගේ මානසික තත්ත්වය ගැන අපි මේ හිතලා බලන්න ඕන. ශාරීරික පැත්ත විතරක් නෙමෙයි මනස ස්ටිමියුලේට් කරන්න, උත්තේජනය කරන්න මොන හරි දෙයක් මේගොල්ලෝ දෙන්න ඕන. කතා බහ කරන්න ඕන. පුළුවන් නම් මේ එළියේ තියෙන දේවල් පෙන්වන්න පොඩ්ඩක් කාමරෙන් එළියට අර ගන්න ඕන. ඒ මනස උත්තේජනය කරලා තියෙන එකත් ඉතා වැදගත් වෙනවා මේ ශාරීරික පැත්ත බලනවා වගේම. ඉතින් ඒ වගේම බලා ගන්න අය රැක බලා ගන්නන්ගේ සෞඛ්‍ය බලා ගන්න එකත් හරි වැදගත්. ඉතින් මොකද මේක ලේසි පාසු කාරණයක් නෙමෙයි. අද ඉන්න කෙනෙක් බලා ගන්නවා කියන එක අපි දන්නවා ගොඩාක් අය මේ කෙයා ගිවර්ස්ලා එක්සෝස්ට් වෙලා ඉන්නේ. මේ මහන්සි වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට කෙයා ගිවර් මහන්සි වැඩි නම් එයා හරියට ලෙඩ බලා ගන්න එයාට බලා ගන්නෙත් නැහැ. බලා ගන්න මේ හැකියාවක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ රැක බලා ගන්නන් රැක බලා ගැනීම ඉතා වැදගත්. ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මේ බැඳ ඉන්න කෙනෙක් බලා ගැනීමේදී වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඉතින් මේ තව කාරණා තියෙනවා. ඔව් අපි කතා කරමු. ડોක්ටර් මේ ඇත්තටම මේ වයසට යන එක නම් ඒත් කමක් නැහැ. ඇඳට සීමා වෙනවා කියන එක නම් ලොකු ප්‍රශ්නයක් මේ. හොඳයි. අපි මේ විරාමයේදී ගැන තව ටිකක් හිතලා අපි ඇත්තටම තවත් ඉසව්වකට යනවා මේ කොහොමද මේ මරණාසන්න අවස්ථාව. මම හිතන්නේ මේක නම් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙයි. හින්දා මේ පොඩි විරාමයෙන් පස්සේ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික මෙහෙවර. Is the moment Sri Lankan cinema makes history. Breaking every record ever set, the highest grossing film in Sri Lankan cinema. The first and only singular movie to cross the 5,000 lakh milestone. Dharma Yuddha 2. Kiyana deyala. Kiyatulta vela dorwaගෙන ඉන්න. More than 1 million viewers, 5,000 lakh in just 50 days. Thank you for the love you've given in millions. Come be part of history. Dharma Yuddha 2. ළමයා දැන් හැසිරෙන නිකන් මම ලොකු වැරද්දක් කරපු ගාට. කොහෙද ගියා? මොනවා කරත් අපි දාලා යන්න පාදක්. ආම්දර මොකද්ද කිව්වේ? මෙන්න මෙයාව අරන් යන්න ආන්ටි මොන වදයක්ද මේ? ඇයි මේ කෑ ගහන්නේ? අද රාත්‍රී 8:30ට සිරස ටෙලිතිරයෙන්. This is the moment Sri Lankan cinema makes history. Breaking every record ever set, the highest grossing film in Sri Lankan cinema. The first and only singular movie to cross the 5,000 lakh milestone. Dharma Yuddha 2. Kiyana deyala. Kiyatulta vela dorwaගෙන ඉන්න. More than 1 million viewers, 5,000 lakh in just 50 days. Thank you for the love you've given in millions. Come be part of history. Dharma Yuddha 2. එකෙක් අන්තපුරයට දාගත්තා. බාවල මේ යනවා. හිතපන් මම වගේ අප්පච්චි කෙනෙක් කොහමද මේක දරාගන්නේ? අයියා මේ නිකන් අහිංසකේ අවංකේ වුණා කියලා අයියට මෙච්චර කාලෙකට මොකද්ද වෙලා තියෙන හොඳේ? වෙලා තියෙනවද හොඳක්? නෑනේ. පවුල් පිටින් පිනවන්න දැන් තමයි පටන් ගන්නෙ. සහයෙන් එක්ක තියෙන තරහට සහේලගෙන් පරිගන්න කෙච්චර හොඳ නෑ නේද? අද රාත්‍රී 8ට සිරස ටෙලිතිරයෙන්. This is the moment Sri Lankan cinema makes history. Breaking every record ever set, the highest grossing film in Sri Lankan cinema. The first and only singular movie to cross the 5,000 lakh milestone. Dharma Yuddha 2. Kiyana deyala.
ගේ ඇතුළට වෙලා දොර වහගෙන ඉන්න. More than 1 million viewers, 5,000 lakh in just 50 days. Thank you for the love you've given in millions. Come be part of history. Dharma Yuddha 2. ජාතික මෙහෙවර. හොඳයි. කොළඹ ජාතික රෝහලේ වෘද්ධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමා සිතිරා කලංක සෙනවිරත්න මහතා අද අපිත් එක්ක ඉන්නේ. බොහෝ දෙනෙක් ડોක්ටර් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන හරි අවදියෙන් ඉන්නේ. මොකද අපි හිතනවා මේ වෘද්ධ භාවයේ එහෙම නැත්නම් වයසක තත්ත්වයට පත් වෙනවා කියන එක හරි කල් යන වැඩක් කියලා. එහෙම නෙවෙයි නේද ડોක්ටර්? හරි පොඩි ජීවිත කාලයක්. ඒ වගේම මරණය සම්බන්ධ ගැටලුව. ඉතින් මරණය සම්බන්ධ තියෙන concept එකයි මේ තියෙන culture එකයි වෙනස් කරන්න ඕනේ කියලා ડોක්ටර් දැන් මේ දැනුත් කිව්වා. මම දන්නේ ඒක කොහොමද ડોක්ටර් හිතන්නේ කියලා. ડોක්ටර් ඇයි එහෙම කියන්නේ? නැහැ මේ අපි ගොඩක් වෙලාවට මරණය කියන දේ කතා කරන්න කැමති නැති දෙයක්. ඕනේ. කැමති නැති දෙයක්. ඊය ඒක කියන්න එපා පිස්සුද කියලා කටවහනවනේ නේද? නමුත් දැන් සෑම කෙනෙක්ම ඉපදෙනා වගේම සෑම කෙනෙක්ම මරණයටපත් වෙනවා නේද? දැන් අපි දැන් වෛද්‍ය ක්‍රමය හොයාගෙන තියෙනවා මේ වැඩිකල් ජීවත් වෙන්න පුළුවන් විදියට. ගොඩක් අය දැන් සෞඛ්‍ය සම්පන්නව හොඳින් ජීවත් වුණොත් ගොඩක් අය වැඩිකල් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් ලෝකයේ කතා බහ වෙනවා අවුරුදු 120කට වඩා වැඩිපුර ජීවත් වෙන. මේ ඖෂධ හොයාගෙන. නමුත් මේ මොන දේ හොයාගත්තත් යම්කිසි වෙලාවක අපි කවුරුත් මරණය කියන දෙයටපත් වෙනවා. ඉතින් මේ මරණය කියන දේ මේ ගැන දැනුවත්ව මරණයට ළඟා වෙන එක නොදැනුවත්ව ළඟා වෙනට වඩා හොඳයි කියලා තමයි ගොඩක් වෙලාවට අදහස. එතකොට දැන් ඔය මම කලින් කිව්වා වගේ සුව කරගත නොහැකි ලෙඩ රෝග තියෙන පුද්ගලයන් මේ ඒ අය සමග මේ ගොඩක් කල් ගත කරනකොට අපිට තේරෙනවා මේ ටික ටික තියෙන තත්ත්වයන් වෙනස් වෙනවා. අපිට මරණයට ලං වෙනවා. අපි හිතමු දැන් මේ ගොඩක් පැතිරුණු කැන්සර් එකක් තියෙන කෙනෙක් කියලා අපි ප්‍රතිකාර කරනවා තමයි. නමුත් දැන් තව මාස 6කින් විතර බලනකොට මාස 6කට කලින් තිබුණු තත්ත්වය නෙමෙයි තියෙන්නේ. ඉතින් අවුරුද්දකින් විතර බලනකොට අර තත්ත්වයට වඩා ගොඩාක් අපහසුතාවයකට පත් වෙන ඇඳටම වෙලා තියෙනවා. ඒකට දැන් වකුගඩු රෝග වුණත් එහෙමයි. මේ බද්ධ කරන වකුගඩු බද්ධ නොකරන අය ගොඩක් වයසකයි වකුගඩු රෝගයට පත් වෙනවා ඊපස්සේ ඩයලයිස් කරනවා. නමුත් ටික ටික තත්ත්වයන් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. සමහර අය මාස 3ක් විතර කුඩා කාලෙකින් මේ වෙනස් වෙන්න පුළුවන්. සමහර අය මාස 6ක් විතර වෙන්න පුළුවන්. සමහර අය අවුරුද්දක් වෙනවා. තව අවුරුදු කිහිපයක් වෙන්න පුළුවන්. නමුත් ටික ටික නමුත් වෙන්නේ අපි ඒ රෝගී තත්ත්වයන් පිළිබඳව ලං වෙන එක. ඉතින් මෙහෙම ડોක්ටර් මේ මරණාසන්න අවස්ථාවක් කියලා කියන්නේ මොකද්ද වෛද්‍ය විද්‍යාව? එතකොට අපි කියන ටර්මිනල් ෆේස් කියලා. මරණාසන්න මේ අවස්ථාවටපත් වෙන එක. ඉතින් ගොඩක් දුරට මේ මරණසන්නයට ළඟට යනකොට ගොඩක් අපි දකින දෙයක් තමයි මේ වැඩිපුර නිදිමත වෙනවා. ඒ රෝගීන්ට වැඩිපුර වෙලාවක් ඇඳේ තමයි ගත කරන්නේ. රයිට්. ඒ වගේම මේ කන ප්‍රමාණය අඩු වෙනවා. ගොඩක් වෙලාවට කෑම පිරියක් එච්චර එන්නෙත් නැහැ. මේ සමහර අයට රූප පේන්න ගන්නවා එක එක. අපි දන්නවා මේ මෙඩිකල් කල්චර් එකත් අපි මේ දකින දෙයක් තමයි මේ සමහර අය කියනවා මේ දෙවියෝ ඇවිල්ලා කතා කරනවා. ඒ වගේ දේවල් වුණත් ඒ වගේ දේවලුත් තියෙනවා. visual hallucinations වෙන්න ගන්නවා සමහර අයට. මේ ඉතින් මේ එහෙම ගිහිල්ලා අන්තිමටම මේ ගොඩක් වෙලාවට හුස්ම ගන්න ආකාරය වෙනස් වෙනවා. කොන්ෂස්නස් එක තියෙන මේ සවිඥාත්මක භාවය අඩු වෙනවා. කතා කරන්න බැරි වෙලා නිින්දටම වැටෙනවා. ඊට පස්සේ හුස්ම ගන්න මේ විදිය වෙනස් වෙනවා. අන්තිමටම තමයි ගොඩක් වෙලාවට අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා, අපේ heart rate එක අඩු වෙනවා. ඒ දේවල් අඩු වෙලා අන්තිමට මරණය කියන තත්ත්වයටපත් වෙනවා. ඒක තමයි natural dying process එක. I think මේක වැදගත් වෙන්නේ මේ ගැන කතා කරන එක. හොඳ මරණයකට යන්නේ කොහොමද කියලා නේද ඩොක්ටර්? හොඳ මරණයකට good death යන්නේ කොහොමද කියන එක දැනගන්න. කිව්වා වගේ දැන් good death කියන සංකල්පය දැන් ඩෙත් කියන එක හොඳ දෙයක් විදිහට අපි දකින්නේ නැහැ නේද? ඒක නරක දෙයක්. නරක දෙයක් වුණත් අපි හැමෝටම ඒක මූණ පාන්න වෙන දෙයක්. ඉතින් මේ හැමෝටම මූණ පාන්න වෙන දෙය මේ හොඳට සිද්ධ කරගන්නේ කොහොමද? ඒක හොඳ අත්දැකීමක් කරගන්නේ කොහොමද කියන එක. එතකොට යම්කින් ඇහුවොත් මේ කොහොමද මැරෙන්න කැමති කියලා. මැරෙන්න සිද්ධ වෙනව නම් කොහොමද මැරෙන්න කැමති කියලා විවිධ ආකාරයේ දේවල් කියලා තියෙනවා. ගොඩක් අය කියනවා මැරෙන්න කැමති නිවසේ. තමන් ජීවත් වෙන කාමරේ තමන්ගේ ඇඳ උඩ හොස්පිටල් බෙඩ් එකක නෙමෙයි හොස්පිටල් එකෙන් අඳුරන්නේ නැති තැනක මේ අන්කම්ෆර්ටබල් බෙඩ් එකක නෙමෙයි තමන්ගේ ගෙදර තමන්ගේ ඇඳේ සුවදායක මේ පරිසරයක තමයි ගෙදර මේ මැරෙන්න කැමති. ඒකට ඔක කොහොම වේද කියලා කවුද දන්නේ? ඔව් අපි දන්නේ නැහැ. නමුත් එහෙම තමයි කැමැත්ත. කැමැති එහෙමයි. ඒ වගේම මේ පවුලේ කට්ටිය වට කරගෙන මේ තමන්ගේ මේ ළඟම දරුවෝ මේ ඥාති ඒගොල්ලෝ වට කරගෙන
ඒ වගේම කැක්කුමකින් තොරව මේ අපි දැන් මේ එක එක ආගම් වල එක එක විශ්වාස තියෙනවා. නමුත් හැමෝම විශ්වාස කරනවා හොඳ සිතකින් මැරෙන්න පුළුවන් නම් හොඳයි කියන එක නේද? එතකොට කැක්කුමකින් තොරව, හතියකින් තොරව, හුස්ම ගන්න අපහසුතාවකින් තොරව සහ වෙනත් මම කිව්වර වමනය ඒ වගේ මේ දවස් අපහසුතාවකින් තොරව මැරෙන්න තමයි ගොඩක් අය කැමති. මේ ආකාරයේ කවුරු හරි මැරෙනවා නම් අපි මේකට අඳුනනවා good death කියලා. අපේ කල්චර් එක අනුව මේ يعني එක එක්කෙනාගේ කල්චර් එක අනුව එක එක පුද්ගලයන්ගේ කල්චර් එක අනුව ඒගොල්ලෝගේ ආගමික ඇදහිලි අනුව මේ සහ තමන්ගේ මේ කම්ෆර්ටබල් එන්වයරන්මන්ට් එක පරිසරයක මේ අර වගේ මේ ලක්ෂණ පේන් මේ වගේ ලක්ෂණ නැතුව කවුරුත් වට කරගෙන මැරෙන්න තමයි තනියම මැරෙන්න කැමති නැහැ. කවුරුත් වට කරගෙන මැරෙන්න තමයි ගොඩක් අය කැමති. ඉතින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මරණය කියන එක කලින් ඒ ගැන හිතුවේ නැති වුණාම සහ මේක ගැන කතා කරේ නැති වුණාම මේක රෙකග්නයිස් කරගත්තේ නැති වුණාම ගොඩක් අයට ඒ ආකාරයේ මරණයක් ලැබෙන්නේ නැහැ. අර මං කිව්ව ආකාරයේ තමයි එන්නේ. ගොඩක් අයට මේ ඉතින් නොදන්න වෙලාවක කවුරුත් දන්නේ නැති වෙලාවක ළඟ කවුරුවත් නැති වෙලාවක සමහරවිට තනියෙන් හොස්පිටල් එකක බෙඩ් එකක සමහරවිට මේ කම්ෆර්ටබල් එන්වයරන්මන්ට් එක නෙමෙයි සමහරවිට පේන් කියන දේ තියෙනවා හතිය කියන දේ තියෙනවා මේ වගේ එන්වයරන්මන්ට් එක තමයි ගොඩක් අයට කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි අපි මේ ගැන දැන් වැඩිපුර කතා කරන්න ඕන. මේ මොකද සුව කරගත නොහැකි රෝගයක් තියෙනවා නම් අපි මේ ටර්මිනල් ෆේස් නැත්නම් ඩයින් ෆේස් කියන ගැන කලින් හිතලා සූදානම් වෙන එක good death එකක් ලබා දෙන්න ඉතින් ප්‍රයෝජනවත් වෙනවා. ડોක්ටර් එතකොට කොහොමද අපි මරණාසන්න රෝගියෙක් ওই වගේ තත්යකට පත් වෙච්ච බලාගන්න කියන එකත් ප්‍රශ්නයක් නේද? අපි දන්නවා එයා මැරෙනවා කියලා. කොහොමද ඒව බලාගන්නේ? ඔව්. ඇත්තටම මේ ඒක හොඳ ප්‍රශ්නයක්. මේ එතකොට දැන් අපි කලින් මේ වගේ තත්යකට පත් වෙනවා කියන එක අඳුනා ගන්න එක වැදගත්. අඳුනාගෙන මේ ගැන අපි කතා කරන්න ඕන. කතා කරලා ඉවර වෙලා අපි දන්නවා මේ දැන් අපේ වෛද්‍ය විද්‍යාවේ දියුණු භාවයත් සමගම මේ ගොඩක් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රම වලින් සමහර වෙලාවට මේ දෙඩේ සම්පූර්ණයෙන්ම හොඳ වෙන්නේ නැහැ. සහ මේ ප්‍රතිකාර ක්‍රම වලින් රෝගියා අපහසුතාවයට පත් වෙන ආකාරයක් තියෙනවා. ඉතින් අපි හැම වෙලෙම මේ සුව කරගන්න නොහැකි රෝගයක් තියෙද්දි ප්‍රතිකාර ක්‍රමයක් ඉදිරිපත් කරනකොට අපි බලන්න ඕන මේකෙන් මේ කොච්චර රෝගියාට පහසුවක් සිද්ධ වෙනවද අපහසුවක් සිද්ධ වෙනවද කියලා. මොකද Tamanට ජීවත් වෙන්න තියෙන කෙටි කාලයක් නම් ඒක සමහර තව දවසකින් දෙකකින් දීර්ඝ කරගන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. මේ ප්‍රතිකාර ක්‍රමය නිසා අපහසුතාවයක් ඇති වෙනවා නම්. ඒතර මේ රෝගියාගේ ඒකට පස්සේ කියනවා අනේ මේ මට තව ටික කාලයයි තියෙන්නේ මට මේක සතුටින් ඉන්න දෙන්න කියලා ගොඩක් අය කියන දෙයක්. ඒ නිසා අපි මේ බැලන්ස් කරන්න ඕනේ හැමතිස්සෙම මේ මොන ට්‍රීට්මන්ට්ද patient මේ රෝගියාට මේ සුවදායක වෙන්නේ මොන ට්‍රීට්මන්ට් සුවදායක නැත්te කියලා රෝගියා සමග මේක මේ ඩිස්කස් කරලා මේ ඔවුන්ගේ කැමැත්ත අනුව ප්‍රතිකාර කරනවා ගොඩක් වෙලාවට. ඒ වගේම දැන් අපි ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තියෙනවා මේ පේන් කියන එක නැති කරන්න පුළුවන්. ඒක අපේ මේ සමාජයේ මේ ගොඩක් අය මෝෆීන් කියන නමට සමහරවිට බයයි. මේ සමහර වෙලාවට වෛද්‍ය මේ ශේෂිතවත් වැඩිපුර පාවිච්චි වෙන්නේ නැති බේතක් මේ නමුත් ගොඩක් හොඳ බේතක් මේ වගේ අවස්ථාවලදී පාවිච්චි කරන කොට ගොඩක් කැක්කුම කියන දේ අඩු වෙන බේතක්. දැනෙන්නේ නැත ડોක්ටර් මෝෆින් ගත්තා? නෑ එහෙම නෙමෙයි. නමුත් දැනෙන්නේ නැත්තේ නැහැ. නමුත් ගොඩක් මේ වගේ සිටුේෂන්ස් වලදී මේ පේන් කියන දේ කැක්කුම කියන දේ වේදනාව කියන දේ අඩු කරගන්න පුළුවන් ඉෆෙක්ටිව් බේතක්. ඒ වගේම මේ වේදනාව වගේම වගේ හතිය කියන දේ ඊට පස්සේ නෝසියා වොමිටිං නැත්නම් වමනේ කියන දේ මේ ඒ වගේ දේවල් වලට මේ ඒ වගේම උදාහරණ ගොඩක් සෙම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හැමදේම අඩු කරන්න මේ බේත් වර්ග තියෙනවා. සමහර අය මරණසන්නට ලං වුණා ගමන් ගොඩාක් කලබල වෙනවා. කලබල වෙලා මේ ගොඩාක්ම කලබල වෙලා අපහසුතාවයට පත් වෙනවා. මේ වගේ කලබල ගතිය අඩු කරන්න, කාම් කරන්න බේත් තියෙනවා. මේ ආකාරයට මේ හැම සිම්ප්ටම් එකකටම ප්‍රතිකාර ක්‍රම තියෙනවා. එතකොට මේක අපි අඳුනාගත්තොත් මෙම රෝගියාට තව තියෙන්නේ පැය ගණනයි, තව තියෙන්නේ දවස් ගණනයි කියලා අපේ අර සාම්ප්‍රදායික බෙහෙත් ක්‍රම නැතුව මේ රෝගියාට වැදගත් වෙන බෙහෙත් දේවල් නැත්නම් රෝගියාගේ ලක්ෂණ මේ අඩු කරන්න පුළුවන් බෙහෙත් ක්‍රම විතරක් පාවිච්චි කරලා ඉවර වෙලා මේ අවසාන මේ භාගය සතුටින් තියාගන්න පුළුවන් විදිහට අපිට සකස් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට මේ වගේ රෝගීන් අපි ඇඩ්වාන්ස් ට්‍රීට්මන්ට් වලට වාජනය කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ අපි දන්නවා මේ බටයක් දාලා අපිට මැෂින් වලට ෆික්ස් කරන්න පුළුවන් නේද? ඒ ගොඩක් වෙලාවට අපි දකිනවා අන්තිම අවස්ථාවට ගිහින් ඉවර වෙලා ටෙලේ සුව කරගන්නම බැරි වෙච්ච තැනට ගියාට පස්සේ මේ එකම ක්‍රමයක් විදිහට අපි බලලා මැෂින් එකට ෆික්ස් කරනවා. ඉතින් ගොඩක් අය ඊට පස්සේ මැෂින් එකකින්ම
දෙතන වෙලා අවසන් වෙනවා. ඇඩ්වාන්ස් කෙයාර් ප්ලෑනින් කියන්නේ ඒකද ડોක්ටර්? ඔව් ඇඩ්වාන්ස් කෙයාර් ප්ලෑනින් කියන්නේ ඒකට සම්බන්ධ දෙයක්. ඒතර අපි ගොඩක් වෙලාවට ඇඩ්වාන්ස් කෙයාර් ප්ලෑනින් කියලා කියන්නේ රෝගියා හොඳින් ඉන්න වෙලාවේ පටන් ගන්න පුළුවන් දෙයක්. රෝගියා සමගත් මේ දේවල් කතා කරන්න පුළුවන්. සහ රෝගියාගේ පවුලේ සමග කතා කරන්න පුළුවන්. අපේ කල්චර් එකේ සමහර වෙලාවට අපිට ගොඩාක් වෙලාවට පේෂන්ට් ලැබිලා කියනවා මේ දෙඩේ ගැන මේ දෙඩේ කොච්චර දරුණුද කියන එක ගැන පේෂන්ට් කියන්නේ එපා කියලා. ඉතින් සමහර වෙලාවට අපි රෝගියා මේ ඩිස්කෂන් වලට භාජන මේ ගන්න අමාරු වෙන වෙලාවල් තියෙනවා. නමුත් අපි දැකලා තියෙන ගොඩක් පරීක්ෂණවලදී කියලා තියෙනවා රෝගියා තමන්ගේ ලෙඩේ ගැන දැනගත්තම මේ ඔවුන්ට ඔවුන්ගේ මරණය සඳහා සූදානම් වීමට ඔපචුනිටි එකක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා. ඉතින් මුලින් දුක වෙන්න පුළුවන්. නමුත් ඒක ඊට පස්සේ ටික ටික ඒක ගැන තේරුම් ගන්නවා. ඉතින් මෙයාට එක කාරණා තියෙන්න පුළුවන්. රෝගියාගේ මානසිකත්වය, රෝගියාගේ මේ තේරුම් ගැනීමට තියෙන හැකියාව, සමහරවිට ඩිමෙන්ෂියා වගේ රෝගී තත්ත්වයක් තියෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් යටතේ පේෂන්ට් එක කතා කරන්න බෑ. ඉතින් සමහරවිට අපි පවුල සමග තමයි ගොඩක් මේ කතා කරන්නේ. සහ මේ ඒක කතා කරලා තිබෙනවා අර මේ වගේ අපහසුතාවයක් වෙන්න කලින් අපහසුතාවයක් වුණොත් අපි මොකද්ද කියන එක ගැන අපි සැලැස්මක් හදනවා. ඇක්ෂන් ප්ලෑන් එකක් හදනවා. ගොඩාක් මේ අපහසු වෙලා අවසාන වශයෙන් ඔබගේ මේ ශ්වසනය නැවතින තත්ත්වයට ආවොත් මේ බටයක් දාලා මැෂින් එකකට හයි කරන්න ඒක සුදුසු නෑ කියලා අපි හිතනවා. ඒ ගැන ඔබගේ මතය කොහොමද? ඒතර මේ ගැන අපි කතා කරලා ඉවර වෙලා අපි ඇග්‍රීමන්ට් එකකට එනවා. ඉතින් මොකද දැන් කැන්සර් එක උඩු දුවලා ගොඩාක් ගිහිලා තියෙන්නේ. අන්තිමට මේ මැෂින් එකකට හයි කරා කියලා මේ කැන්සර් එක හොඳ වෙන්නේ නෑ. ඒ නිසා මේ අර මේ අන්තිම ගුඩ් ඩෙත් එකක් හම්බෙන්නේ නැහැ. මේ කාරණා නිසා සමහර අවස්ථාවලදී අපිට එහෙම කරන්න වෙන වෙලාවල් තියෙනවා. නමුත් රෝගියාගේ සහ පවුලේ කැමැත්ත මේ සඳහා අවශ්‍යයි. කතා කරන මොකද විවිධ අයට අවශ්‍ය විවිධ දේවල් තමන්ගේ ජීවිතය ගැන තමන්ට අයිතියක් තියෙන තීරණය කරන්න නේද? මොකද මේ පහසු දේවල් නෙමෙයි. හරිම අපහසු වේදනාකාරී ට්‍රීට්මන්ට්. ඉතින් ඒ වගේ අවස්ථාවල අර වගේ ප්ලෑන් එකක් හදනවා මේ දේවල් වලින් ඔබට අපි දේවල් කරන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මේ අන්තිමම අවස්ථාවට පත් වෙනකොට මේ ගොඩාක් රෝගීන් සෑම කෙනෙක්ගේම අන්තිමට හදවත නතර වෙන අවස්ථාවකට පත් වෙනවා. මේ හදවත නතර වෙන අවස්ථාවට පත් වුණාට පස්සේ වෛද්‍යවරු ගොඩක් දුරට හදවත නැවත ක්‍රියාකාරී කරවන්න උත්සාහ කරනවා. මේකට අපි කියනවා කාඩියෝපල්මොනරි රිසසිටේෂන් කියලා. මේ දැකලා සමහර විට අර අත් දෙක එහෙම තියලා පපුවට මසාජ් කරලා මේ හදවත ස්පන්දනය නැවත ගැනීමක් උත්සාහ කරනවා. ඒ වගේම ඒක වැඩ කරන්නේ නැත්නම් මේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දෙනවා. ෂොක් එකක් දීලා හයි වෝල්ටේජ් එකක් දීලා හදවත පන ගන්නන්න බලනවා. මේ වගේ මේ ට්‍රීට්මන්ට්ස් හදවත නැවතුණු කෙනෙක්ගේ හදවත පන ගැනීමේ ට්‍රීට්මන්ට් මේ හොඳ කරගත හැකි රෝගයක් තියෙන වෙලාවකදී ඉතාම වැදගත්. ඉතාම වැදගත්. මොකද නැවත ජීවිතයක් ලබා දෙනවා. නමුත් මරණයට පත් වෙන කෙනෙක්ට ස්වාභාවික මරණයට පත් වෙන කෙනෙක්ට මේ වගේ හොඳ කරගන්න බැරි රෝගයක් නිසා ටික මාස ගාණක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ දුරලා අවසානයේ මරණාසන්න වෙන කෙනෙක්ට ඒ දේ ලබා දීමෙන් පරක් වෙන්නේ නැහැ. මොකද මේක මොකද කවුරුත් මැරෙනවා. මැරෙන තැනට ගෙන කෙනෙක්ට නමුත් මේක පහසු ට්‍රීට්මන්ට් එකක් නෙමෙයි. මොකද මේ වගේ හයි ප්‍රෙෂර් මසාජ් කරනකොට ඉලට වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දෙන්න පුළුවන්. ඒක අපහසුයි. ඒතකොට අර මරණ අවස්ථාවේ වේදනාව කියන දේ නැවත ලබා දීමක් සිද්ධ වෙන මේ වගේ ට්‍රීට්මන්ට් වලින්. ඒ නිසා අපි හැමතිස්සෙම මේ ට්‍රීට්මන්ට් වල තියෙන වාසි අවාසි සසඳන්න ඕනේ. සසඳලා බලලා මේ ගැන හැදිරි කරලා ඉවර වෙලා මේ පවුලියයි සමග සාකච්ඡා කරලා ඔක්කොගෙම ඇග්‍රීමන්ට් එක ඇතුව ලෙඩාට අවශ්‍ය දේ මේ රෝගියාට අවශ්‍ය දේ ලබා දීම සඳහා කටයුතු කරන්න ඕන. ඒක තමයි ඇඩ්වාන්ස් කෙයාර් ප්ලෑන් එකකදී කරන්නේ. ඔව් ડોක්ටර් දැන් අපි කියනවා මැරුණු කෙනාට නෙවෙයි දුක ජීවත් වෙලා ඉන්න කට්ටියට කියලා නේද? ඉතින් සමීපතම එක් වියෝ වුණාට පස්සේ කොහොමද ඔවුන් මූණ පාන ගැටලු ජීවත් වෙලා හිටපු ඉන්න කට්ටිය ඔහුගෙන් හෝ ඇයගෙන් යපුණු අය එහෙම ප්‍රශ්නයක්. ඒ පිළිබඳවත් මම හිතන්නේ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා. හැබැයි මානසික පැත්තේ. ඔව්. ඇත්තටම දැන් ඔබ කියපු එකම හරිය. මොකද මේ වැඩි කෙනෙක් බලාගන්නේ ගොඩක් අපහසුයි. නමුත් අවුරුදු ගණනක් තිස්සේ බලාගෙන ඉඳලා ඒ තමන්ගේ රෝල් එක වෙනවා ඒක බලාගන්න එක නේද? ඒ වගේම දැන් මේ මැරෙන්නේ තමන්ගේ සමීපතම කෙනෙක්. මේ මැරුණාට පස්සේ වුන් ගොඩක් මානසික පීඩනයකට ලක් වීමේ අවදානම ගොඩක් වැඩි. ડિප්‍රෙෂන් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මේ ඉතින් ඒ නිසා මේ සඳහා මේ ගොඩාක් අපහසුතාවයක් තියෙනවා නම් විශේෂඥ වෛද්‍ය සේවාවන් මානසික වෛද්‍ය සේවාවන් ලබා ගැනීම අවශ්‍යයි. අපි කියනවා මේකට බිරේව්මන්ට් කෙයා කියලා. මේ මැරුණු කෙනෙක්ගෙන් පසුව මේ ඔවුන්ගේ සමීපතයන් රැක බලා ගැනීම. ඉතින් මේ වෛද්‍යවරයෙක් සමග සාකච්ඡා කරන්න මේ දේවල් සාකච්ඡා කරලා ඉවර වෙලා මේ ගොඩක් පහු වෙන කලින් වෛද්‍ය
ප්‍රතිකාර ක්‍රම ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ડોක්ටර් අනිත් වැදගත්ම ප්‍රශ්නේ මේ වගේ සේවාවන් ලබා දෙන ස්ථාන සහ ඔව් ඇත්තටම පුද්ගලයන් දැන් ඉන්නවද මේ කියලා. ඔව් මේ කොළඹ ජාතික රෝහලේ දැන් අපි පවත්වාගෙන යනවා මේ සහන සත්කාර ඒකකය කියලා එක පැලිටිව් කෙයා යුනිට් එක මේ මහරගම රෝහලේ තියෙන ලොකු පැලිටිව් කෙයා යුනිට් එකක් තියෙනවා. ඒ වගේම මේ මහරගම රෝහලේ කියලා කියන්නේ මහරගම මේ අපේක්ෂා රෝහලේ තියෙන ඒ වගේ පැලිටිව් කෙයා යුනිට් එක. මේට අමතරව ලංකාවේ රෝහල් ගණනාවක කරාපිටිය රෝහලේ තියෙනවා. මේ හොඳ මේ සහන සත්කාර ඒකකයක් තියෙනවා. ඒ වගේම ලංකාවේ රෝහල් ගණනාවක දැන් සහන සත්කාර ඒකකය දියුමින් පවතිනවා. ඒතර ડોක්ටර් ඒ වගේ තැන්වල අපි කවුරු හරි කෙයාගිව කෙනෙක් හරි කවුරු හරි තියන්න අවශ්‍ය නැද්ද? ඔව් මෙහෙමයි සමහර රෝහල් සමහර තැන්වල දැන් මේ පේෂන්ට් ඇඩ්මිට් කරන්න බෑ. ක්ලිනික්ස් විතරයි තියෙන්නේ. හරි. ඒකද සමහර වෙලාවට පේෂන්ට් ඇඩ්මිට් කරගන්න පුළුවන්. නමුත් මේ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉන්න රෝගීන්ව ඒ යුනිට් එකෙන් ගිහිල්ලා ඒකගෙන් ගිහිල්ලා බලනවා. බලන අවශ්‍ය සේවාවන් කරනවා. සහ උපදෙස් ලබා ගන්න පුළුවන් ඒ වගේ ස්ථානවල. අවසානාත්මක වශයෙන් ડોක්ටර්ට කියන්න විශේෂ පණිවිඩයක් තියෙනවද මේ වෙලාවේදී අපි කතා කරපු මාතෘකාව මම කියන්නේ සුව කරගන්න බැරි වැඩිහිටි රෝග සහ මරණය දක්වා පැමිණීම කියන එක ඇත්තටම අතිශය අපිට කවදා හරි සමීප වෙන මාතෘකාවක්. ඒ වගේම අපේ සමීපතමින් සම්බන්ධයෙන් අපිට හොඳට හිතලා බලන්න කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක්. අවසාන වශයෙන් අපිට මේ වැඩසටහනේ පණිවිඩයක් ඔව් ඇත්තටම මේ එතකොට මේ ගොඩක් මම දන්නවා මේ සුව කරගන්න නොහැකි ලෙඩ රෝග තියෙන අය බලාපොරොත්තු විරහිතව ඉන්නේ. මොකද එක එක ට්‍රීට්මන්ට් try කරලා තියෙනවා, එක එක ડોක්ටර්ස් ළඟට ගිහිල්ලා තියෙනවා, එක එක ප්‍රතිකාර ක්‍රම මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම try කරලා තියෙනවා. මේ කිසිම දෙයක් වැඩ කරන්නේ නැතුව බලාපොරොත්තු රහිත විරහිත තත්ත්වයට පත් වෙලා ගොඩාක් දුකෙන් ඉන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් මේ අයට මම දෙන්න කැමති පණිවිඩයක්. ඉතින් මේ සමහර රෝග තියෙනවා සුව කරගන්න සම්පූර්ණයෙන්ම නොහැකි වුණත් අපිට කළ හැකි දේ බොහෝයි. ඉන්න කාලය තුල රෝගියා සහ ඒ රෝගීන් රැක බලා ගන්න අය බලා ගැනීමේ සේවාවන් තියෙනවා. ඒවට යොමු වෙලා තමන්ගේ තියෙන ප්‍රශ්න කියලා ඒ ප්‍රශ්න වලට විසඳුම වෛද්‍යවරයා සමග සාකච්ඡා කරනවා. අනේ ගොඩක් ස්තුතියි ડોක්ටර්. මම හිතන්නේ අදත් වැදගත්ම වැඩසටහනක් අපි ජනතාව වෙනුවෙන් ජනගත කළා කියලා. අපි තවත් දවසක හමු වෙලා මේ වැඩිහිටි රෝග වෘද රෝග පිළිබඳ තවත් පැතිකඩක් කතා බහ කරමු. thank you ડોක්ටර්. හොඳයි කොළඹ ජාතික රෝහලේ වෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අපි කවුරුද දන්න සිතරාකලංග සෙනවිරත්න මහතා අද වැඩසටහන හා සම්බන්ධ වුණේ. අපි හෙටත් හමු වෙමු තවත් අලුත් මාතෘකාවකින්.